SL Moki 2 channel එක. ඔයගොල්ලෝ දන්නවා ඇති දැනටවත් මම මේ channel එකට දාන්නේ Minecraft වීඩියෝ කියලා. ඉතින් අද මම ගෙනල්ලා තින්නේ ඕගොල්ලන්ට Minecraft මුලින්ම ගහන කෙනෙක් නම් ඔයාට Minecraft survival guide එකක් තමයි දැන් අද ගෙනල්ලා තින්නේ මම. ඉතින් එකතු වෙන්න මම ඔන්න world එක පටන් ගත්තා. හරිම ලස්සනයි. හරිම සුන්දරයි. අපි මුලින්ම ගහක් කපා ගමු. මොකද මේ wood ඕනේ අපිට අනිවාර්යයෙන්ම. ඒ නිසා අපි ගහක් කපා ගමු. බ්ලොක් 6ක් තිබ්බොත් ඇති හොඳටම දැනට 6ක් තිබ්බොත් ඇති නෑ ඉස්සරහට නම් ගොඩක් ඕන වෙනවා මම මේක කරන්න හිතාගෙන ඉන්නේ එපිසෝඩ් විදිහට එපිසෝඩ් සමහර විට 7-8 යන්නත් පුළුවන් මේ සීරීස් එකේ ඒ නිසා මම මේක ප්ලේලිස්ට් එකට දාලා තියන්නම් මේ වීඩියෝ එක යටින් මම මගේ මේන් channel එක වෙන Minecraft නම් නෙමෙයි එකට දාන්නේ Free Fire SL Moki මේන් channel එක link එක මම මේක යටින් දාලා තියන්නම් link එක හරි නම හරි මොකක් හරි දාලා තියන්නම් ඒකෙන් ගිහිල්ලා ඒ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරන්න අපි දැම්ම stone වලට මාරු වෙමු update වෙමු stone වලට මේකේ wood වලට වඩා stone හොඳයි ස්ටෝන් වලින් පස්සේ තියෙන්නේ අයන් වලින් පස්සේ ගෝල්ඩ් ඩයමන්ඩ් ඒ වගේ තමයි තියෙන්නේ. හරි ඉතින් ඔන්න අපිට ස්ටෝන් 20ක් තියෙනවා. ඔය ඇති වෙයි කියලා හිතනවා. මෙතන මේ රෙද්දක් එනවා. හරි. ඔන්න විදිහට එළියට ආවා. දැන් අපි හදාගමු ස්ටෝන් වලින් ආයුධ ටිකක්. මම හදාගත්තා පිකැක්ස් එකක්, සෝඩ් එකක් සහ ඇක්ස් එකක්. මෙන්න හරකෙක් රසවත් කෑම වේලක් පේන්න ඉන්නවා. හරි. ඌ ශකබු. මගේ ෆෝන් එක ලැග් ඉතින් ගණන් ගන්න එපා ෆෝන් එක ලැග්. කරන්ට දෙයක් නැහැ. තීන කෙන්නේ කරන්නේ. ලද දෙයින් සතුටු වෙන්න. අන්න ඒකයි. අපි ඉතින් මුලින්ම ගෙයක් හදන්න තැනක් හොයාගන්න ඕන. මං ඉතින් මෙතන ටග් ගාලා තැනක් හොයාගත්තා. වෙන්න මෙතන හොඳයි කියලා මට හිතුණා. මොකද ඇති වෙන්න වතුරක් තියෙනවා, තැනිතලාවක් තියෙනවා, ටිකක් විතර ගසුත් තියෙනවා, වැලිත් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් මෙතන හොඳයි කියලා හිතුණා. මේ ෆෝන් එක ලැග් රෙද්ද එපා වෙනවා. මේ කමක් නැහැ. ඒවට සැරෙන්නේ නැහැ. ඉතින් අපි මේ හරියෙන් ගෙයක් හදමු. මං හිතුවා මෙතනින් හදන්න ඒ වුණාට පස්සේ තමයි දැක්කේ තීන් එක ඩේට් එකයි කියලා. කමක් නැහැ. අපි කන්දක් හාරලා හදාගමු. මෙන්න මෙතන හොඳයි. මෙතන අපි ගේ හදාගමු. මෙතන මාර තැන, මරු තැන, ආතල් තැන, හොඳම තැන. ඉතින් මේවට වඩා තැන් නැහැ වර්ල්ඩ් එකේ. සුපිරි. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නවා, like කරන්න, share කරන්න, sub කරන්න. අනිවාර්යයෙන්ම support එකක් දෙන්න. මේක තමයි මගේ මේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. පළවෙනි කියන්නේ short නම් මීට කලින් එකක් දාලා තිනවා මම මේ වීඩියෝ දාන කලින්. ඒ වුණාට ඒක Free Fire එකක්. ඒක මම delete කරනවා පොඩක් views එන්න කියලා තමයි ඒක දැම්මේ. ඒ වුණාට views ආවෙත් නැහැ, මෙලෝදියක් උන්නේ. ඒ හින්දා ඒක delete කරනවා මම කොහොමත්. මේක තමයි ඒ කියන්නේ මේක තමයි මගේ channel එකේ දාන මුලින්ම දාන වීඩියෝ එක. ඒ නිසා මේකට like 50වත් ගහමු. like 50ක්. පුළුවන් තරම් share කරන්න යාළුවන්ට ඉතින් යාළුවන්ට වැදගත් වෙන්න පුළුවන්. ඔයාට වගේම Minecraft ගහන යාළුවන්ට share කරන්න. පටන් ගන්න හිතාගෙන ඉන්න අයට ඔයාට වගේ ඒගොල්ලන්ටත් වැදගත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේ ගහ කපා ගමු ටක් ගාලා. මම ඒ ටික කට් කරා නැත්නම් වීඩියෝ ගොඩක් දික් වෙනවා ඉතින්. මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් කළා මේ chest එක අරගන්න බෑ. තව ඊට වඩා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මට බෙඩ් එකක් හදාගන්න බැරි වුණා. ඉතින් මං එළියට යන්න ගිහිල්ලා අන්තිමේට නූලෙන් බේරුවා. දැන් සැපයි. හරිම ලස්සනයි. හරිම ෂෝක්. ඉතින් ඊට පස්සේ මං අර මේ කෑම ටිකක් කාලා කොහමද හෙල්ත් එකක් හදාගත්තා. next day එළම. oh my god wow
හරිම ලස්සනයි. level 1. හරි අපි සුබ මොහොතින් එළියට යන් එහෙනම්. අපි පොඩ්ඩක් මුලින්ම වටේ එක්ස්ප්ලෝර් කරලා බලමු මොනවද වටේ තියෙන්නේ කියලා. වටේ පිටේ දේවල් දන්නේ නැහැ තාම. ඒ නිසා වටේ එක්ස්ප්ලෝර් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. මම මේක වැඩි පෙන්වන්න යන්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. තාම වීඩියෝ එක මේ channel එක තාම මම වෙරිෆයි කරලා නැහැ. ඒ හින්දා විනාඩි 15කට වඩා දාන්න බෑ. මේ වීඩියෝ එක නම් ඉතින් එච්චර වෙන්නේ නැහැ. මොකද මම පුළුවන්ම තරම් කට් කරලා ගත්තේ. ඒ නිසා අන්තිමට ඕනම හොඳටම එක්ස්ප්ලෝර් කරලා අර පැත්ත බලද්දී ගේ ළඟම විලේජ් එකක් තිබිලා. කමන්නේ විලේජ් එකට අද යන්න ඕනේ නැහැ ඉතින්. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අදට හැමෝටම බයි බයි. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, සබ් කරන්න, ෂෙයා කරන්න. බයි.